Hello friends, welcome back to the channel. We are in a 10th day of 30 days of English spoken class. Today I am gonna teach you word may, might and must and opposite of this. If you are a new viewer, ඔයා අලුතෙන් channel එක බලන කෙනෙක් නම් don't forget to subscribe, share and like the video to get more lessons like this in future. Come, let's go to the lesson. Using the modern word. These three are modern. මේ තුනම modern verb. එතකොට මේ කියන modern verb එක කල හැකි, කිය හැකි, යා හැකි තැන් වලට use කරන එක තමයි කරන්නේ. මේ බලන්න උදාහරණ ලෙස මම සෙල්ලම් කරනවා. ඒක කියද්දි future එකේනේ. future එකේ කරන දෙයක් කියන්නේ ඒ වගේම confidently අපි කියනවා. ඒක කරනවා කියලා. එතකොට ඒක future tense වලට වැටෙනවා. අපි අර පොඩ්ඩක් confident එක අඩුවෙන් කියනවා නේද? මේකට මේක compare කරද්දි මම සෙල්ලම් කරනවා, මම සෙල්ලම් කළ හැකි කියලා කියද්දි කරනවා කියලා කියද්දි confident එකක් තියෙනවා. කළ හැකි කියලා කියද්දි ඒකේ confident එක පොඩ්ඩක් අඩු වෙනවා. නේද? මේක future එකක්. future එක ගිය එකේ කියද්දි ඒ වගේම confidently මම කරනවා කියලා කියනවා. මම සෙල්ලම් කළ හැකි. මම සෙල්ලම් කළ හැකි කියලා කියද්දි ඒකේ full confident එකක් නැහැ. 60 to 70% confidently talking. 60ක් වැස්ස වැහිය හැකි කියලා කියනවා නේද? It may rain today. අපිට confident එක 70ක් 60ක් වගේ තියෙනවා. මම chip එක යනවා කියලා කියද්දි ඒක confident. I will go trip. මම chip එක ගියේ හැකි. confident එක පොඩ්ඩක් අඩුයි. ඔයාට sure නැහැ කියලා කියද්දි I may go trip. එයාලා කතා කළ හැකි. එයාලා කතා කරනවා කියලා කියද්දි ඒක confidently ඔයා කියනවා. ඔයා දන්නවා එයාලා කතා කරනවා කියලා. එයාලා කතා කළ හැකි. පොඩ්ඩක් confident එක අඩුයි. එතකොට they may talk. They will talk කියද්දි කතා කරනවා. Sure. They may talk කියද්දි පොඩ්ඩක් confident එක අඩු. ඒ වගේ තැන් වලට තමයි මේ may එක use කරන්නේ. එයා කොළඹට යනවා කියලා කියද්දි she will go to Colombo. She may go to Colombo කියලා කියද්දි ඒකේ අර පොඩ්ඩක් confusion එකේ තමයි ඔයා කියන්නේ. එන්න ඒ වගේ තැන් වල තමයි මම මේක use කරන්නේ. ඒ වගේම අපි දැන් බලමු මේ may use කරද්දී structure එක කොහොමද හැදෙන්නේ කියලා. Structure has to come when you are using may. See the example. මෙතන තියෙන examples ටික බලමු. Before that, see the structure. Subject, you know the subjects. We studied about that. I, you, may, they, he, she, it, any kind of name, singular, it can be a singular, plural. Subject එකට පස්සේ may කියන modern verb එක දාන්න ඕනේ. ඊට පස්සේ verb ක්‍රියාකාරකම action එක දාන්න. අපි මොනවාද action එක වෙන්නේ? ඒක කියන්න ඕනේ. ඒ වගේම ඒක අපි කියද්දි present form එකේ තමයි තියෙන්න ඕනේ verb එක. Teacher other in නැති විය හැකි. What is the subject here? Teacher. then ගුරුතුමිය. confident full confident එකක් නැහැ. ඔයාලට පොඩි confusion එක තමයි මේක කියන්නේ. Teacher may absent. Teacher may absent. එන්නේ නැහැ කියලා කියද්දි ඒක absent. මේක තමයි විය හැකි. එන්නේ නැහැ කියලා කියද්දි absent. Other today. Teacher may absent today. Raja හෙට පරක්කු විය හැකි.
රාජා මේ විය හැකි. පරක්කු late. හෙට tomorrow. එයාලා තරහා විය හැකි. they may විය හැකි. angry they may angry. අපි බලමු දැන් මේකම not කියන word එකත් එක්ක කොහොමද use කරන්නේ කියලා. not anything extra may එක may not එක use කරන්න වෙනවා. teacher may not late teacher may not absent today. Raja may not Raja may not late tomorrow. They may not angry. Yana other absent no විය හැකි. absent no විය හැකි. හෙට පරක්කු නොවිය හැකි. එයාලා තරහා නොවිය හැකි. Understood the difference? Here see the word might. මේ modern word might එක කොහොමද use කරන්නේ කියලා බලමු. මම දැන් ඔයාලට clear කරනවා මේවල different එක. මම කතා කරනවා. sure එකම කියන දෙයක්. Then we are telling I will talk. I will talk. නේ එතකොට ඒක future එක. I will talk. මම කතා කරනවා ඒක confidently කියන දෙයක්. මම කතා කළ හැකි. අපි දැන් බැලුවා. කතා කළ හැකි. එතකොට ඒක percentage 60 to 70% sure දෙයක්. 70ක් 60ක් වගේ sure එකට කියන දෙයක් may. I may talk. එතකොට මේ might එක use කරන්නේ මේ percentage එකට වඩා අඩු percentage sure එකක් තියෙන දේවල්. මම සමහර විට කතා කළ හැකි. එතකොට ඒක මේ කියන word එක use මේ කියන confident එකට වඩා අඩුවෙන් තියෙන දේවල් වලට තමයි මේ might කියන එක use කරන්නේ. මම සමහර විට තමයි කතා කළ හැකි. Then the confidence level is getting very low. It's like 20 to 30% of confidence. Right? අද සමහර විට වැස්ස වහිනවා. අද සමහර විට කියලා කියද්දී අර confidence level එක ගොඩාක් low වෙන අවස්ථාවක්. confidence low වෙන අවස්ථාවලට මේ might කියන low word එක use කරලා අපිට කියන්න පුළුවන්. අද ඔහු සමහර විට ගිය trip එක ගිය හැකි. එයා සමහර විට මාත් එක්ක ගමන එනවා ඇති. ඒ වගේ මේ සමහර විට අර confidence level එක ගොඩාක් low අවස්ථාවලදී මේ might කියන low word එක අපිට use කරන්න පුළුවන්. අපි දැන් බලමු structure එක කොහොමද තියෙන්නේ කියලා. The word might and the verb in a present form. present form එකේ මේ verb එක තියෙන්න ඕනේ. එතකොට බලමු මම සමහර විට ඇය සමග කතා කළ හැකි.
හරිද? අර confidence level එක ගොඩක් low එකට එහෙම නැත්නම් කරන්නේ නැති තරමට අඩු අවස්ථාවල තමයි මේ might එක use කරන්නේ. මම I might, what is the verb happening here? Talk. Talk. I might talk as Samaga. I might talk with her. I might talk with her. එයාලා සමහර විට විසි කළ හැකි මොනවා හරි වර්ණ දෙයක් වෙනකොට එයාලා එක සමහර විට විසි කළ හැකි. අපි කියන අවස්ථාවල තියනවා නේද? එයාලා they might throw සමහර විට විසි කළ they might throw it. They might throw it. එක. එය සමහර විට exam එක ලිය හැකි. එයා exam එක සමහර විට තමයි ලියන්නේ. Then she might write the exam okay. Now let's see with opposite with negative word. Let's see with the negative word not. මේ not කියන නැහැ කියන ඒකත් එක might එක කොහොමද join වෙන්නේ? I know you are able to understand might not subject, might not and the verb. මම සමහරවිට ඒ සමග කතා කළ හැකි. I might not talk with her. I might not talk with her. එයාලා සමහර විට විසි නොකළ හැකි. They might not throw it. They might not throw it. සමහර විට exam එක නොලිවිය හැකි. She might not write the exam. Very easy. So let's see a last word, must. Must is the special here. මේ අපි confidence level එක ගැන කතා කරා. මේ කියලා කියද්දි confidence එක 70ක් 60ක් වගේ. might කියලා කියද්දි ඒකට වඩා අඩු නේද? percentage කතා කරා. 20ක් 30ක් වගේ. එතකොට මේ must කියලා කියද්දි ඒක over confident. හරිද? ඒක over confident විදිහට අපිට කියන්න පුළුවන්. 200ක් ඒ වගේ. එතකොට මම ගේ මිලදී ගන්නවා කියලා කියද්දි ඒක future එක නේද? ඒක future එක. I will buy a house. I will buy a house. හරියෙන් ගේ මිලදී ගන්නවා කියලා confident එක පොඩ්ඩක් over confident වෙනවා. මම අනිවාර්යෙන් කතා කරනවා. ඒක ඔයා over confidently කියනවා. ඔයාට confident එක ගොඩක් වැඩි. මම අම්මව අනිවාර්යෙන් ඉස්පිරිතාලයට එක්කන් යනවා. එහෙම නැත්නම් අම්මා අනිවාර්යෙන් ඉස්පිරිතාලයට යා යුතුයි. එහෙම නැත්නම් අනිවාර්යෙන් මම එක්සෑම් එක ලියනවා. අනිවාර්යෙන් කියන වර්ඩ් එක යූස් කරද්දී ඒ කොන්ෆිඩන්ස් එක ගොඩක් ස්ට්‍රෝං වෙනවා නේද? ඒ වගේ strongly or something you are suggesting very strongly, you have to use the word must. Subject, the word must, the verb has to be in a present form. Verb එක present form එකේ තියෙන්න ඕනේ. Subject වලට පස්සේ මේ must කියන අනිවාර්යෙන් කියන මේ word එක දා යුතුයි. අපි අනිවාර්යෙන් trip එක යනවා. අපි the subject we, the word must, we must, what is the verb happening? Go. We must go. akka අනිවාර්යෙන් කතා කරයි. Sister must talk
with brother, with her, with mother, something like that. Here එයාලා අනිවාර්යෙන් කොළඹට එයි. They must come to Colombo. They must come to Colombo. What is the negative form with the must? Negative එක not කියන negative එක use කරද්දී අනිවාර්යෙන් ඒක කරන්නේ නැහැ කියලා අපි කියන තැන්වලදී මේ must not කියන එක use කරන්න පුළුවන්. අනිවාර්යෙන් trip එක යන්නේ නැහැ. They must not go trip. අනිවාර්යෙන් කතා කරන්නේ නැහැ. She must not talk. එයාලා අනිවාර්යෙන් කොළඹට එන්නේ නැහැ. They must not come Colombo. Okay. I think you understood the differences between may, might and must. So, if you like this lesson, don't forget to support us.